ආයුබෝවන් VTech the Cake YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකේ තියෙන්නේ අපි මුදලක් වැය කරලා කේක් වලට අවශ්‍ය palm leaf කඩෙන් ගන්නවානේ. එහෙම නැතුව චූටි දේවල් ටිකක් පාවිච්චි කරලා ගෙදරදීම අපිට අවශ්‍ය විදිහේ palm leaf එකක් හදාගන්න විදිහ. මෙතනදී මම ක්‍රම දෙකක් ඔයගලන්ට කියලා දෙනවා. අපි මුලින්ම බලමු මේකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම ඔයාගේ කේක් එකට අවශ්‍ය පාටින් අවශ්‍ය විදිහට A4 කොලයක් හරි නැත්නම් ඊට වඩා ඝනකම් කඩදාසියක් ගන්න පුළුවන්. මෙතනදී මම අරගෙන තියෙන A4 කොලයක්, ඒ වගේම කතුරක්, බාබකියු ස්ටික්, හොට් ග්ලූ, සෙලෝ ටේප් එකක් හරි ස්කූල් ග්ලූ එකක්. අපි මුලින්ම බලමු මේකට ඕන විදිහට අපි කොලේ කපාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම A4 කොලය දෙකට නවලා ඒ කොලය දෙකට කපා ගන්නවා. ඊට පස්සේ නැවත වතාවක් දෙකට කපාගත්ත එක කොටසක් අරගෙන දෙකට නවාගෙන මේ විදිහට විකර්ණාකාරව කපා ගන්න. එහෙම නැත්නම් ත්‍රිකෝණ හැඩයක් කපා ගන්නවා. මෙතනදී හරියටම ත්‍රිකෝණ හැඩයට කපා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මම කපන වගේ පුංචි වක්‍රාකාර හැඩයක් තියලා කොලේ කපා ගන්නත් පුළුවන්. දැන් අපි මේ කපාගත්ත කොලේ දිග ඇරලා මේ විදිහට මැද ඉඳලා දෙපැත්තට අවානක හැඩයට නවා ගන්න ඕනේ. මෙහෙම නවාගත්ත කොලේ අගින් එකතු කරාම මේ විදිහට අපිට palm leaf එක එනවා. ඊට පස්සේ අපි මේ අග කොටසට සෙලෝ ටේප් කෑල්ලක් හරි ගම් ටිකක් හරි දාලා අපිට අවශ්‍ය ප්‍රමාණය අලව ගන්න ඕනේ. මේ විදිහට තමයි palm leaf එකක් හදාගන්න එක ක්‍රමයක්. ඊට පස්සේ අපි බලමු දෙවැනි ක්‍රමය. මෙතනදී නැවත වතාවක් අපි සමචතුරස්‍රාකාර හැඩයක කොලයක් කපා ගන්නවා. ඊට පස්සේ ඒ සමචතුරස්‍රයේ විකර්ණ ඔස්සේ දෙකට නවලා ත්‍රිකෝණාකාර හැඩයක කොලයක් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ කලින් විදිහට අපි palm leaf එක හදපු ක්‍රමයටම අවානක් වගේ උඩ ඉඳන් පහළට හරි පහළ ඉඳන් උඩට හරි මෙහෙම නවා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ නවාගත්ත ත්‍රිකෝණාකාර කොටස හරි මැදෙන් දෙකට නවලා මැද කොටසට ගම් ටිකක් දාලා මේ විදිහට අලව ගත්තාම අපිට දෙවෙනි ක්‍රමයට හදන palm leaf එක එනවා. ඊට පස්සේ අපි මේ palm leaf දෙකම කේක් එකට සම්බන්ධ කරගන්න බාබකියු ස්ටික් දා ගන්න ඕනේ. මෙතනදී මම පාවිච්චි කරලා තියෙන hot glue ගන් එක පාවිච්චි කරලා ග්ලූ ටිකක් මෙතෙන්ට දාලා palm leaf එක ඇතුලෙන් මේ විදිහට බාබකියු ස්ටික් එක එළියට ගන්නවා. මම කොටස් දෙකේ මේ විදිහට කරගෙන තියෙනවා. අපි දෙවෙනියට හදපු කොටස යටින් ටිකක් කපන්න ඕනේ බාබකියු ස්ටික් එක එහෙම එළියට ගන්න. එහෙමත් නැත්නම් එළියෙන් අපිට අලව ගන්නත් පුළුවන්. මේ තමයි අපි හදාගත්ත palm leaf දෙක. මෙතනදී අපිට හැඩ දෙකකට ක්‍රම දෙකකට palm leaf එක හදාගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලු අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ආයෙමත් මේ වගේ කේක් ගැන දැනුම් පිරෙන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න.